බෝධින් වහන්සේ. දැන් අපි දන්නවා බෝධින් වහන්සේ කියන්නේ අපේ මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ උතුම් බුද්ධත්වයේ එහෙම නැත්නම් මේ බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වයේ සලසාගත්තේ ඒ උතුම් බුද්ධ මහා ඥානය සලසා ගන්නට යෙදුනේ මෙන්න මේ බෝධින් වහන්සේ අභියසදී. බෝධින් වහන්සේ අභියස තමයි උන්වහන්සේ බොහෝම සුවයෙන් වැඩ සිටියේ. ඉතින් ඒ නිසා මේ බෝධින් වහන්සේ පූජනීය වස්තුවක් කරනවා බෞද්ධ හැමෝටම සහ බෞද්ධයටත් එහෙමයි මහ විශාල උතුම් වස්තුවක් තමයි මේ බෝධින් වහන්සේ කියන්නේ. පූජනීය වස්තුවක්. දැන් අද මම මේ බෝධින් වහන්සේ ගැන විතරක් නෙමෙයි මේ බෝධින් වහන්සේලා සහ මේ වෘක්ෂයන් ගස් මේ වාසස්ථාන කරගෙන ඉන්න යම් දේවතා කොට්ටාස සහ යක්ෂ කොට්ටාස ඉන්නවා. මේවා ගැන පිළිබඳව මේ කිසිම අවබෝධයක් අයිඩියා එකක් නැති කෙනෙක් මේ වෘක්ෂයකට යම් කිසි දෙයක හානියක් සිද්ධ කළොත් එයාගේ ජීවිතයටත් යම් ආකාරයක දෝෂයක් අනිත් පැත්තට එනවා. එයාගේ ජීවිතයටත් යම් දෝෂයක් ඒ තුලින් ඇති වෙනවා. එතකොට මේ බෝධින් වහන්සේ සහ මේ විශාල වෘක්ෂයන් අරමුණු කරගෙන දැන් නුග වෘක්ෂ තියෙනවා විවිධාකාරයේ නුග වර්ග තියෙනවා. විවිධාකාරයේ විශාල වෘක්ෂ අපේ රටේ දකින්න ලැබෙනෝනේ. එතකොට දැන් අතීතේ ගත්තයින් පස්සේ අතීත කතාවලත් අපි අහලා තියෙනවා අර වෘක්ෂයක් කියන්නේ නුග වෘක්ෂයක් වටා සුද්ධ පවිත්‍ර කරලා ඊට පස්සේ එතනට දුම් පූජාවන් දුම් අල්ලලා දුම් පූජාවන් සිද්ධ කරලා ප්‍රාර්ථනාවක් කරා පුජ්‍යලේ. එතකොට මේ ප්‍රාර්ථනාව වෙලෙසින්ම සාර්ථක වුණා ආදී මේ වගේ කතා ගොඩක් මේ පොතපතේ අපි නිතරම දැකලා තියෙනවා කියවලා තියෙනවා. එතකොට ඔය ස්වර්ණමාලී මහා සෑරජුන් වහන්සේ නිර්මාණය කිරීම සඳහා ඒ භූමියට ගියන් පස්සේ ඒ ස්වර්ණමාලී සෑය දැන් වර්තමානයේ පිහිටලා තියෙන ඒ භූමිය ඔය භූමිය ඉස්සර තිබුණ තන රන් තෙලඹු ගහක්. ඒතර මේ ඉතිහාස සඳහන් වෙන කාරණා. ඒතකොට ඔය රන් තෙලඹු ගහ පුරාත් යම් කිසි විදියක මේ ස්වර්ණමාලී නමින් දෙවි කෙනෙක් දේවදුවක් භූමාට දේවදුවක් වැඩ සිටියා. මේ කතාව මේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට රජතුමා මේ දේවතාවුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ ස්ථානයේ මේ වගේ පූජනීය වස්තුවක් තුන් සෑරජන් වහන්සේ නමක් නිර්මාණය කරනවා. මේ ඔබතුමිය මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලා සිටියා. ඉතින් මේ වගේ කාරණා දැන් මම බොහොම සරලව කිව්වේ කිටියෙන්. ඒතර මේ වගේ මේ වෘක්ෂයන් අරමුණු කරගෙන අතීතේ ඉඳන්ම යම් පූජ උපහාර සහ ඒ වෘක්ෂයන් අපට සුද්ධ පවිත්‍ර කිරීම ආදී මේ වගේ දේවල් යම් කිසි විදිහක මිනිස්සු තුළ විශ්වාසයක් තිබුණා. දැන් අපේත් ඔය වර්තමානයේ වුණත් අපේ ආච්චිලා සීලා අම්මලා තාත්තලා වුණත් මේ වගේ තියෙනවා මේ අහවල් ගහලඟ පොඩ්ඩක් සුද්ධ කරලෙමු අපි. පොඩ්ඩක් අපි මේ පහනක් එහෙම පත්තු කරලෙමු කියලා මෙහෙම කියනවානේ. ඒකට මේ වගේ තියෙනවා. ඒ කියන්නේ වෘක්ෂයන් අරමුණු කරගෙන යම්කිසි බල කොට්ටාශයක් ක්‍රියාත්මක වෙනවා කියන එක මේ තුළ තියෙන කාරණාවක්. නමුත් දැන් වර්තමානයේ බොහෝ දුරට මේ දේවල් නැති වෙලා යනවා. ඒකට මේ විශේෂයෙන් මේ දේවතාවුන් වහන්සේ දෙහිම කියන්නේ මිත්‍යාවක් නන් නෙවෙයි. ඒක අන්තගාමී වීම. ඒ කියන්නේ අපි යම්කිසි දෙවි කෙනෙක් අපි අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තමන්ගේ හිත පිහිටවනවා නම් මේ අනිවාර්යෙන් මේ දේව සංකල්ප එහෙම නැත්නම් මේ නොපෙනෙන මාන නොපෙනෙන ලෝක තියෙනවා කියන විශ්වාසය අනිවාර්යයෙන්ම තියෙන කාරණාවක්. මොකද බුදුරජාණන් වහන්සේත් මේ පිළිබඳව බොහෝ අවස්ථාවලදී දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. හැබැයි ඒ දේවතාවුන් වහන්සේ වෙනුවෙන්ම ජීවිතය කැප කරලා කටයුතු කාරණා කරනවා කියන එක නිකන් අන්තගාමී වීම. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික කතන්දර නෙවෙයි මේ. එතකොට මේ දේවතාවුන් වහන්සේලාට මේ සමහර විටක අපිට මේ අත්ංගෙන් ඇත්තටම අපේ ජීවිතේට යම් අවස්ථාවලදී උපකාර ලබා ගන්න පුළුවන්. නේද? අපි මනුස්සයෙක්ෙද්දිත් යම් මිනිස්සුන්ගෙන් අපි නිතරම මිනිස්සු ළඟට ගිහින් නැත්නම් අදිසි අවස්ථාවකදී උපකාරයක් ලබා ගන්න. ඉතින් ඒ වගේ මේ වෘක්ෂයන් තුල වාසය කරන දේවතාවුන් වහන්සේලාගේ හෝ යක්ෂ හෝ මොනියම් හෝ දුෂ්මාන කොට්ටාසයකින් අපිට යම් කිසි විදිහේ මේ උපකාරයක් අපේ ජීවන ගමනට ලබා ගන්න පුළුවන්.
ඒ නිසා මේ කාරණාව දැනුවත් කරන්නේ සහ මේවා නොදැන ගොඩාක් මිනිස්සු මේ මම දැකලා තියෙන ගොඩාක් සිද්ධි අහලා තියෙනවා බලලා තියෙනවා මේ ගැන හොයලා බලලා තියෙනවා. එතකොට මේ වෘක්ෂයන් කපපු අයට ටික කාලයක් යද්දී තමන්ගේ තිමිච්ච හැමදේමත් එහෙම මෙහෙන් නැති වෙලා අවසානට අවිද්ද ගන්න බැරි තැනට ලෙඩ ඇඳට වැටිලා මැරිලා ගිය අවස්ථා පවා තියෙනවා. ඒ නිසා මේ ගැන පුංචි හරි මේ අදහසක් ඔයාලා ගුරුවේ තියෙන්න ඕනේ. සහ මේ හරි පුංචි හරි දැනුමක් ඔයාලා තුළ තියෙන්න ඕනේ. මොකද මේ ලංකාව කියන රට අතීතයේ ඉඳන්ම දේවතාවුන් වහන්සේලා ආදී විවිධ බලවේග වලින් මේ සහාය ලබාගත් රටක්. ලංකාව, ඉන්දියාව සහ ගොඩාක් රටවල මේක තියෙනවා. එතකොට මේ විශ්ව ශක්තිය කියන මෙන්න මේ කාරණාව මේ වෘක්ෂයන් තුලින් අපේ ජීවිත ළඟා කරගන්න පුළුවන්. එතකොට බෝධින් වහන්සේ එකක් තමයි උතුම් පූජනීය වස්තුවක්. උතුම් බුදු කෙනෙක් නිර්මාණය වුණේ පහළ වුණේ බෝධීන් වහන්සේට අභියසදී. ඒ නිසා බෝධින් වහන්සේට විශේෂ ගරුත්වයක් තියෙනවා සහ ඒ ගරුත්වය තුලින් වන්දනාමාන කිරීම තුලින් අපිට යම්කිසි විදිහක මහා පුණ්‍ය ශක්තියක් අපේ හිත තුළ ගොඩනගෙනවා. ඒ විතරක් නෙවෙයි අමතරව මේ බෝධින් වහන්සේට ගරු බුහුමන් කරන මහේසාක්‍ය දෙවිවරු, අල්පේසාක්‍ය දෙවිවරු, ඒ වගේම විවිධාකාරයේ අමනුෂ්‍ය කොටස් ක්‍රියාත්මක වෙනවා. ඒක බෝධින් වහන්සේ කියන්නේ ඊටාම විශාල බලයක් තියෙන තැනක්. ඊළඟට තමයි විශාල වෘක්ෂ වනාන්තර සහ ගොඩාක් පාළු තැන් වල විශාල වෘක්ෂ තියෙනවා. ඒ ස්ථාන හරිම වෙනස් පරිසරයක් නේ. ඒ වගේ ස්ථාන. එතකොට මේ වගේ තැන් වල යම් ආකාරයක මේ භූමාට දෙවිවරු එහෙම නැත්නම් යම් විදියකින් යක්ෂයෙක් මොනියම් හෝ යක්ෂයෙක් මේ ස්ථානයේ තමන්ගේ විමානය පවතින්න පුළුවන්. ඒ තමන් ජීවත් වෙන කොටස ඒ නිවහන කියන එක පවතින්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම තියෙනවා බොහෝ දුරට. එතකොට ඒ අයගේ යම් කිසි විදිහක දැන් ඔය කෙනෙක් හිතන්න පුළුවන් ඔය ගස් කපන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ නේද? ඇත්තටම දැන් ඔය ගස් කපන මිනිස්සුන් දැන් මේක මෙහෙම මේ පැත්තක් තියෙනවා. දැන් එකක් තමයි මිනිස්සුන්ගේ තියෙන්නේ කියන්නේ මනුස්ස ජීවිතය ගත කරද්දී පුණ්‍ය ශක්තියක්. ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්නත් මහා පිනක් සහ ඒ පිනත් එක්කම තව පුණ්‍ය ශක්තියින් මනුස්ස ජීවිතය තුළදී එයාගේ පිටිපස්සෙන් එනවා. එතකොට මහා පින් ඇති කෙනෙක් කියන්නේ දැන් ওই ගස් කපන මිනිස්සයාගේ වාසනාව හොඳයි. කාලේ හොඳයි. අන්නේ විගිය මිනිස්සයන්ට බොහෝ දුරට එක පාටම ගැටලු වෙනවා අඩුයි. හැබැයි ටිකින් ටික කාලයක් යනකොට දරුණු ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඒක අර කර්මයක් එක්කත් ඒක වෙනස් වෙනවා. මොකද එහෙම එක පාටම මිනිස්සෙක්ට යම්කිසි පිටස්තර ලෝකයක ඇහැට ගෝචර නොවන මානයක ඉන්න කෙනෙක්ට මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සයන්ට එහෙම එක පාටම මේ කරදර කරන්නත් බෑ. ඉතින් ඒ කාරණාවත් උදින් තේරුම් ගන්න. ඉතින් කොහොම නමුත් අපි ආසනයනේ අපේ ගියක් දොරක් කඩලා ඉන්ක විනාශ කරනකොට ඒ වගේ තමයි නොපෙනෙන දේවතාවුන් වහන්සේලා අක්ෂරණ ආදී කොටස් මේ ස්ථානවල ඒ වගේ ඇත්තෝ ඒ වගේ ලෝකවල ඉන්න තලවල ඉන්න අය මේ වගේ තැන්වල තමන්ගේ විමානය කරගෙන ඒ තැන්වල ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි දෙයක් එහෙම වෘක්ෂයක් කපන අඩුමතරමේ ඒ දේවතාවුන් වහන්සේට තමෙන් බෝධින් ඒ වෘක්ෂය ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරන්න දේවතාවුන් වහන්සේට මේ ගහ මේ වෘක්ෂය මට මෙතනින් අයින් කරන්න අවශ්‍යයි නිසා වහන්සේ වෙන තැනකට යන්න කියලා ඒ වගේ ප්‍රාර්ථනාවක් හරි කරන්න. එතකොට ඒක හරි යම් කිසි විදියක මේ අර දෝෂයක් එන්න තිබ්බොත් ඒක නැති කරගන්න එහෙම නැත්නම් ඒක ටිකක් කීන කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කාරණා ටික කියන්නේ. මේ වෘක්ෂයන් ආශ්‍රිතව දැන් බෝධින් වහන්සේ ගැන මම ඉස්සලා කිව්වේ බෝධින් වහන්සේ ඒ වගේ මහා බලගතු ස්ථානයක්. සහ තවත් ස්ථාන තියෙනවා යම් ආකාරයේ බල තියෙන කියන්නේ මේ විවිධ යක්ෂ කොටස් එහෙම නැත්නම් දේවතාවුන් වහන්සේලා වැඩ සිටින ස්ථාන. ඉතින් ඒ ස්ථාන වලට ගිහිල්ලා යම් විදියක ඔබට යම් කිසි රෝගයක් තියෙනවා නම් සුව වෙන්නේ නැති එහෙම නැත්නම් වෙනයම් මොනම හෝ ගැටලුවක් තියෙනවා නම් මේ ස්ථාන වලට ගිහිල්ලා වැඳලා පුදලා සුද්ධ පවිත්‍ර කරලා ඒ දුන් ඇල්ලීම් ආදී කටයුතු කිරීම තුළින් ඒ ස්ථානවල යම් කිසි කෙනෙක් වැඩ සිටිනවා නම් එයා බොහොම සතුටුපත් වෙලා ඔයාගේ කර්මයක් බලලා ඔයාට උදව් කරන්න පුළුවන්ම අවස්ථාවක් නම් උදව් නොකරන්නේ නැහැ. මොන ඔය කියපු කරුණු ටිකට අනුව බොහොම සරලව කිව්වේ මේ ඔය සංකීර්ණ කාරණා. ඒතර බෝධින් වහන්සේ පිළිබඳව වුණත් මහා විශාල පැත්තක් වෙනම තියෙනවා ඒ බෝධින් වහන්සේ පිළිබඳව. සහ මේ රුක්ෂයන් වලට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේලා. එතකොට ඒ උන්වහන්සේලා තුල ක්‍රියාත්මක වෙන ශක්තියින් වෙනම තියෙනවා. එතකොට ඒකයි අර මම කිව්වේ අර මේ වගේ ස්ථානයක් පොඩ්ඩක් ඒ ස්ථාන චුට්ටක් සුද්ධ පවිත්‍ර කරලා යවට ගස් වලට හානි කරන්නේ නැතුව චුට්ටක් කොළ ඒ කියන්නේ බිම තියෙන කොළ එහාට මෙහාට කරලා චුට්ට ලක්ෂණට එතන හදලා සුවඳ දූපයක් වගේ දැල්වන්න පුළුවන් නම්
අර ඒ ස්ථානට දිග්ගුහිත යම් යක්ෂයෙක් හෝ දේවතාවෙක් ඉන්න පුළුවන් භූමාවට එයාගේ මේ එයා සතුටු වෙන්න පුළුවන් ඒ තුලින්. ඒ සතුටත් එක්කම ඔයාලා යම් කිසි විදියකින් ප්‍රාර්ථනා කරනවා නම් යම් කිසි කටයුත්තක් කිරීමට බලාපොරොත්තු වෙන මොන යම් හෝ දෙයක් ඔබේ හිතේ තියෙනවා නම් ඒ දෙයට ඒ අයගෙන් යම් කිසි විදියක සහයෝගයක් ඔබේ ජීවිතයට ගන්නත් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝග තියෙනවා, විශේෂයෙන් ලෙඩ රෝග තියෙනවා මේ වගේ දේවල් කියන්නේ සුව නොවන දීර්ඝ කාලීනව පවතින ලෙඩ රෝග ආදී විවිධාකාරයේ දේවල් රෝග මේ බොහෝ දුරට ඒ ඉන්න කෙනා ගොඩක් බලගතු කෙනෙක් නම් එයා ඒ පිළිබඳව යම් කිසි විදිහක ඥාන ශක්තියක් එයාටත් තියෙනවා නම් මේ ඒ වගේ අවස්ථාවන් වලදී පිට ලබා ගන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ රුක්ෂයන් වලට කරදර හිරිහැර කරන්න යන්න එපා එකපාරට. මොකද යම් කිසි විදිහකින් මේවා ඔබ වන්දනාමාන කරත් නැතත් ඔබේ ජීවන ගමනට යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන් මේ තුලින්. ඒ නිසා මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් සංකීර්ණ කාරණාවක් තව ඉදිරියේදී තව මේ පිළිබඳව කරුණු පෙන්වා දෙන්න. ඉතින් ඒ නිසා ඔය කාරණාව ඔළුවේ තියාගෙන මේ රුක්ෂයන් වලට කරදර හිරිහැර කරන්න, එහෙම නැත්නම් ඒව කපලා දාන්න, විවිධාකාර දේවල් කරනවා. ඉතින් එහෙම කරන්න යන්න එපා. පොඩ්ඩක් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.